හරි මේ වීඩියෝ එකේ මම ඔයාලට ගේන්නේ මම ඔයාලට දීලා තියෙන IQ4 Speedy Mind 27 වෙනි PDF එකට අදාළ ඒ PDF එකේ තියෙන ප්‍රශ්නෙට අදාළව පැහැදිලි කිරීම. හරිද? හදාගන්න බැරි වුණ කට්ටිය බලන්න. ගානේ කියන්නේ මෙහෙමයි. සිසිර කියලා ඩයල් එකක් ඉන්නවා. මේ සිසිර තේ කඩේකට ගිහිල්ලා බඩගින්නට කනවා. කෑවට පස්සේ එයාට එන බිල කීයද? රුපියල් 107යි. ඊට පස්සේ මුදලාලි කියනවා මං ගාව නම් මාරු දෙන්න බෑ. හරියට ඒ කියන්නේ ගාන දුන්නාට පස්සේ මං ගාව මාරු දෙන්න නෑ. හරියට ගානම දෙන්න. ඒ කියන්නේ 107ම සිසිරට දෙන්න වෙනවා. සිසිර ඊට පස්සේ පර්ස් එක ඇතුළේ බලද්දි සිසිර ගාව තියෙන්නේ මොනවද? රුපියල් 107ක් තියෙනවා. රුපියල් 10 කාසි මේ 10 නෝට්ටු 11ක් තියෙනවා. රුපියල් 50 නෝට්ටු 3ක් තියෙනවා. ඊට පස්සේ අපෙන් අහනවා සිසිරට මේ 100 හරියට මේ 107 දෙන්න පුළුවන් විදි කොච්චරක් තියෙනවද කියලා. මේක ඔයාලා සංකරණ සංයෝජන කියලා හිතුවොත් එතනින්ම මේ ගාන ඔයාලට හදාගන්න බැරි වෙනවා. හරිද? මෙන්න මේ හේතු හින්දා තමයි තියරිම කටපාඩම් කරන්න එපා හිතලා ගණන් හදන්න පුරු වෙන්න කියලා කියන්නේ මේ IQ වල. හරිද? දැන් මෙහෙමනේ 107 හදන්න ඕනේ. 107 හදන්නේ ක්‍රමය කොහොමද? රුපියල් 180 යම් ප්‍රමාණයක් දෙන්න ඕනේ. එහෙම නැත්නම් රුපියල් 180 වලින් විතරක් දෙන්න ඕනේ. එනට රුපියල් 180 යම් ප්‍රමාණයක් දීලා රුපියල් 10 180 රුපියල් 10 නෝට්ටු යම් ප්‍රමාණයක් දෙන්න ඕනේ. එහෙම නැත්නම් රුපියල් 180 යම් ප්‍රමාණයක් රුපියල් 10 නෝට්ටු යම් ප්‍රමාණයක් රුපියල් 50 නෝට්ටු යම් ප්‍රමාණයක් දෙන්න ඕනේ. දැන් මේ ප්‍රමාණ අපි දන්නේ නැහැනේ. ඒන් තමයි මම මෙන්න මේ සමීකරණ ලියාගෙන තියෙන්නේ. කොහොමද? රුපියල් 180 ඒ ප්‍රමාණයක් දෙනවා. එතකොට එක ගුණ කිරීමේ රුපියල් 10 නෝට්ටු B ප්‍රමාණයක් දෙනවා. එතකොට 10 ගුණ කිරීම B. ආයෙ දෙනවා රුපියල් 50 නෝට්ටු C ප්‍රමාණය. ওই ටික එකතු කරපුවාම මෙන්න මේ 107 එන්න ඕනනේ. පැහැදිලිනේ මම දීලා තියෙන සමීකරණේ. ඔන්න සමීකරණ ලිව්වා. හරි. ඊට පස්සේ 50 නෝට්ටු 3යි තියෙන්නේ. දැන් ගාන සමීකරණ අනුව ඔයාලට පේන්න ඕනේ. මේ බලන්නකො. C වෙනුවට දාන්න පුළුවන් අගයක් මොනවද? C වෙනුවට බැලුමටම පේනවා C වෙනුවට 3 දාන්න බෑ. ඇයි? C වෙනුවට 3 දාපු ගමන් 3 වරක් 50 150ක් වෙනවා. මෙතන 107යි හදන්න තියෙන්නේ. එහෙනම් C වෙනුවට කවදාවත් 3 දාන්න බෑ. 3ට වඩා අඩු වගයෙන් තමයි දාන්න පුළුවන්. එහෙනම් කියන්නේ C වල අගය 3ට වඩා අඩු වෙන්නම ඕනේ. අන්න අවස්ථා 3ට වඩා අඩු වගයන් කීයක් තියෙනවද? දැන් මේ ABC කියනවා පූර්ණ සංඛ්‍යාව වෙන්න එපා. කාසි ගාණක් නෝට්ටු ගාණක් නෙන්නේ පූර්ණ සංඛ්‍යාවනේ. එහෙනම් සංඛ්‍යා 3යි තියෙන්නේ. C සමානයි 0යි, C සමානයි 1යි, C සමානයි 2යි. C සමානයි 0 කියන්නේ මොකද්ද? 50 නෝට්ටු එකක්වත් යූස් කරන්න 107 දෙන්න. C සමානයි 1 කියන්නේ 50 නෝට්ටු එකක් යූස් කරනවා. C සමානයි 2 කියන්නේ 50 නෝට්ටු දෙකක් යූස් කරනවා 107 දෙන්න. හරිනේ? ඊට පස්සේ මම සමීකරණ ආය සරල කරගෙන තියෙනවා C සමානයි 0.12 අනුව. මේ බලන්න C සමානයි 0 වුණාම මේ පදේ අයින් වෙනවනේ. එතකොට A ධන 10 B සමානයි 107යි. C සමාන 1 වුණාම මෙතන C සමාන 1 වුණාම 50 ගුණ කිරීම එක 50. 107න් 50ක් ගියාම 57යි. ඒ කියන්නේ A ධන 10 B ගුණ සමානයි 57යි. මෙතන C සමානයි 2 වුණාම මෙතන 50 ගුණ කිරීම දෙක 100යි. 107න් 100ක් අඩු වුණාම 100යි. ඒ කියන්නේ A ධන 10 B සමානයි 7යි. ඔන්න ඔය විදිහට සමීකරණ තුන සරල කරාම තියෙනවා. දැන් බලමු කොහොමද මේ ටික අපි හදන්නේ. මේ බලන්නකො. දැන් මම C සමාන 2ට යනවා. මේ බලන්නකො C සමාන 2. දැන් B වලට දාන්න පුළුවන් අගයක් මොනවද මෙතන? 0 1 2 ඕන එකක් ගියත් දැම්ම හැකිනේ පූර්ණ සංඛ්‍යානේ. 0 දැම්මොත් නම් ප්‍රශ්නයක් නැහැ. 10 වරක් 0යි ඒ සමානයි 7යි. බැරි වෙලාවත් B වලට 1 දාන්න පුළුවන්ද අපිට? B වලට 1 දැම්මොත් මේ පදයේ අගයම 10 වෙනවනේ. මේ දෙක එකතුව 7 වෙන්න ඕනේ. මේ පදයේ අගය 10 වුණාම B සමානයි 1 වෙන්න පුළුවන්ද? බෑ. එතකොට ඔයාලට තේරෙන්න ඕනේ අනිවාර්යයෙන්ම මෙන්න මේ සමීකරණයේ B කුඩයි 1. B සමානයි 0යි විතරයි. හරි? ඒ කියන්නේ B සමානයි 0යි, C සමානයි 2යි. එතකොට A සමානයි 7 වෙන්න ඕනේ. එතකොට ඔයාලට තේරෙනවා මෙන්න මෙතනින් නම් එක අවස්ථාවයි ඔයාලට එන්නේ උන් ඔය 107 ගෙවන්න. හරිද? තේරුණාද? හරි. ඊට පස්සේ මෙතෙන්ට යන්න. මෙතන B වලට දාන්න පුළුවන් අගයක් මොනවද? 0 දාන්න පුළුවන් 1 2 3 4 5ක් දෙන්නයි. 6 දැම්ම හැකිද? 6 දාපු ගමන් 6 වරක් 10 60 වෙනවා. 57යි හදන්න ඕනේ. එහෙනම් 6 දාන්න බෑ. මෙන්න මේ 0 1 2 3 4 5 අගයන් විතරයි දාන්න පුළුවන්. ඒ අගයන් වලට අනුව ඒ වල අගයන් වෙනස් වෙනවනේ. B 0 වුණාම කීයද? B 0 වුණාම A කීයද?
B බිඳුව වුණාම A වලින් 57ක්ම දෙන්න වෙනවා නේද? ඒ කියන්නේ රුපියල් 180 57ක්ම යූස් කරන්න ඕනේ. B එක වුණාම 47. ওই විදිහට අඩු වෙනවා කියලා තේරෙනවා නේද? A වලාගේ. ওই විදිහට කොහොම හරි අවස්ථා කීයක් තියෙනවද? C සමානයි 1 වෙලා B සමානයි බිඳුව වෙලා A සමානයි 57 වෙන එක එක අවස්ථාවක්. ඒ කියන්නේ ඒ වගේ අවස්ථා කීයක් මෙතන ඉන්නවද? 1යි 2යි 3යි 4යි 5යි 6යි. සම්පූර්ණ අවස්ථා 6යි ඔතනින් ඉන්නේ කියලාත් ඔයාලට තේරෙන්න ඕනේ. හරි දැන් අවස්ථා 7යි. C සමානයි බිඳුව අවස්ථාව බලමුකෝ. C සමානයි බිඳුව අවස්ථාව මේ වලට B වෙනුවට දාන්න පුළුවන් අගයක් මොනවද මෙතන? ගොඩක් අගයන් දැන් මේකනේ. 10 දාන්නත් පුළුවන්. 11 දාන්න පුළුවන්ද? අපි ගාව මේ 10 නෝට් 11ක් තියෙනවා කියලා කියනවා. 11 දැම්මොත් මෙතන 11 ගුණ කිරීම 10 110යි. 104ට වැඩි වෙනවා. එහෙනම් 11 දාන්න බෑ. 10ට අඩු වගයක්. 10 9 8 7 6 5 4 3 2 1 බිඳුවක් දැම්මේ. එතකොට ඔයාලට තේරෙනවා මේ B වල මේ අගයට අනුව A වල අගයනුත් වෙනස් වෙනවා. එතකොට අවස්ථා ගන්න කීයද? C සමානයි බිඳුව වෙලා B සමානයි 10 වෙන එක එක අවස්ථාවක්. C සමානයි බිඳුව වෙලා B සමානයි 9 වෙන එක තව අවස්ථාවක්. C සමානයි බිඳුව වෙලා B සමානයි 8 වෙන එක තව අවස්ථාවක්. එතකොට ඔක්කොම අවස්ථා 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි 10යි 11යි. අවස්ථා 11යි. මෙන්න අවස්ථා ටික එකතු කරන්න 11යි 6යි 17යි 17යි 1යි 18යි ඔක්කොම අවස්ථා 18ක් තියෙනවා කියලා ඔයාලට ওই ප්‍රශ්නෙට උත්තරේ ගන්න පුළුවන් ওই විදිහට.